යාළුවනේ ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ අවිෂ්කරණ YouTube නාලිකාවට. ඉතින් මම ඔයාලට කියලා දෙන්නන්නේ කොහොමද YouTube video එක ඉස්සරහට ලස්සන thumbnail එකක් add කරගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක නරවන්න කලින් මම ඔයාලට කියන වීඩියෝ හොඳ නම් like කරන්න, subscribe කරන්න, comment කරන්න මතක කරන්න එපා කියලා. ඉතින් මේක විනාඩියක විනාඩි දෙකක විතර වීඩියෝ එකක් යාළුවනේ. ඉතින් අපිට ඉස්සරහ ගන්න ප්ලේ වලට අපේ තියෙනවා නම් ඇප් එක තියෙන විදිහට ඕපන් කරගන්න පුළුවන්. අපි මෙතන ගාමු සිංහල මේක වුණත් ඔයාලට ඉංග්‍රීසියෙන් හරි සිංහල මේ සිංහල ෆොටෝ එඩිට් කියන ඇප් එක. මේ සිංහල ෆොටෝ එඩිට් කියන ඇප් එක අපි මෙතන ඕපන් කරගමු. ඉතින් යාළුවනේ මම කලින් එකක් දුන්න නිසා මම කලින් එකක් thumbnail එකක් නිර්මාණය කරගත්ත නිසා මම ඒක ආපහු අයින් කරලා ආපහු මුලින්ම ඕපන් කරගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ මෙතන අපිට ෆොටෝ එකක් උඩ එඩිට් කරනවා නම් මේක මේ ෆොටෝස් එක නෙවෙයි thumbnail එකට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන from gallery කියන එකට ගිහිල්ලා අපි මෙතනින් තෝරගමු. good morning address එක තෝරගමු. address එක තෝරලා තමයි පස්සේ ඔයාලට තියෙන add text කියන එක කොහෙන් පස්සේ ඔයාලට තෝරගන්න සිංහල text එකක් නම් ඔයාලා මෙතන කැමති දෙයක් තෝරගන්න. ඉතින් මම මේක තෝරගන්නවා. ඉතින් මම තෝරගන්නවා මම සිංහලෙන් ගන්නවා අවිෂ්ක දෙනුවන් කියලා. සිංහලෙන් අවිෂ්ක දෙනුවන් කියලා ගහනවා. ඉතින් ඔයාලා මේක වෙනස් කරන්න tools කියන එකෙන් text කාලේ එකෙන් වෙනස් කරලා ඉතින් මම ඒක වෙනස් කරගන්න සුදු පාට වෙනස් කරගන්නවා. සුදු පාට නැසමතර තියෙන කොළ පාට හරිය දාන්න. ඊට පස්සේ ආයෙත් මේ add times to pic කියන එක ගිහිල්ලා ඔයාලා add text එක ගිහිල්ලා ඉංග්‍රීසි එකක් type කරලා මෙතන format එකට ගිහිල්ලා english text කියන එක බලවල මම කැමති මම මේක තෝරගන්නවා. ඊට පස්සේ මම ගහනවා එතනින් ඉතින් මේක සිංහලෙන් ගැහුවත් ඒ කියන්නේ සිංහල යන ඉංග්‍රීසි පාවිච්චි වෙනවා. ඊට පස්සේ ඉතින් අපි මෙතනින් ඉංග්‍රීසියෙන් ගහමු අවිෂ්ක දෙනුවන් කියලා. ඔය ඔයාලා කැමති දේ ටයිප් කරගන්න. මම මෙතනින් ගහනවා අවිෂ්ක දෙනුවන් කියලා. ඒකත් ඔයාලා වෙනත් tools එකක් ගිහිල්ලා හදාගන්න. ඊට පස්සේ ඉතින් ඒකත් ඔයාලට හරි දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන add ෆොටෝ එකක් add කරගන්න ඕන නම් ඔය මේ ඒකට ගිහිල්ලා ඔයාලා කැමති ෆොටෝ එකක් add කරගන්න. ඉතින් මම add කරන්න ඕනේ මෙන්න බුදු පින්තූර add කරවන්න. බුදු පින්තූර add කරගෙන ලස්සනට දාන්න යාළුවනේ. ඔයාලා YouTube channel එක ගැන දන්නවා නම් YouTube thumbnail එක අඟල් කොච්චරක් විතර යනවද කියලා ඔයාලා ඒ ගානට පොඩි කරලා ලස්සනට හදාගන්න. ඔයාලා මේ වගේ ලස්සන thumbnail එකක් ඔයාලා නිර්මාණය කරගන්න පුළුවන්. ඔච්චරයි මේ වීඩියෝ එකේදී කරන්න තියෙන්නේ. පොඩි වැඩක් යාළුවෝ. ඉතින් ඔය thumbnail හරිම ලස්සනයි. ඉතින් ඒ thumbnail එකේදී ගොඩක් කට්ටිය කැමති. ඉතින් ඒ කියන්නේ thumbnail එකක් දාලා මේ වීඩියෝ එක යූස් කරනවට හරි තියන්න ඔච්චරයි. ඉතින් ඒක කරන්න තියෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. හැමෝටම උත්සාහ